පින්නතුනි මේ පොළ භූමියට රැස් වෙච්ච සියලු දෙනාගේම ඒකායන අරමුණ පරමාර්ථය තමයි ඔය පින්නතුනි බණ නැහුවත් කමක් නැහැ. ඔය අහන්න එන්න හිතිච්ච එකම ලොකු දෙයක්. බණ පිළිපදිනවද නැද්ද කියන ඒවා පස්සේනේ. අර එන්න හිතිච්ච එක හදාගන්න අමාරු මේක මොකද්ද? ඔන්න ඕකනේ හදාගන්න බැරි. අහන්නත් එන්න එපේ. මෙතන දහස් ගාණක් ඇති තරුණ මහත්තුරු අපේ නේ මුස්ලිම් අම්මලා තාත්තලා ඒ කතෝලික ක්‍රිස්තියානි පින්නතු මේ සියලු දෙනාගේම ලොකු ඕනෑකමක් තියෙනවා. පින්නතුනි හොඳ නරක දැනගන්න පුළුවන් එකම ආත්මය මොකද්ද? මනුෂ්‍යාත්ම භාවය. මේ මහා පොළොවේ යථාර්ථයක් තේරුම් ගන්න අතට අහු වෙන දෙයක් දැනගන්න. මේ බුදුවරු දේශනා කරන්නේ නේ හැම එකටම බලපාන්නේ මොකද්ද? හිත. ඒ නිසා සංසාරේ පුදුම විදිහට පින් කරලා ඇති. සංසාරේ පුදුම විදිහට පෙරම් පුරලා ඇති. මොකේද? බණහන්. පින්නතුනි කුසල් කරන්නත් අකුසල් නොකර ඉන්නත් සුදුසු සහ යෝග්‍යම ආත්මය මොකද්ද? මනුෂ්‍යාත්ම භාවය. ඔක හම්බෙලා තියෙනවානේ. දැන් මොනවාද කරගන්න තියෙන්නේ? සබ්බ පාපස්සා කරන. සියලු පව් නොකළ යුතුය. කුසලස්ස උපසම්පදා. කුසල් පමණක් වැඩි දියුණු කළ යුතුය. පින්නතුනි ඊයේ අදයි විතරක් ගත්තාම ලක්ෂයකට වැඩියෙන් බණ කියලා දෙනවා. ඊයේ අදයි විතරක් ගත්තාම හාමුදුරනේ මම මේක ඉවර වෙලා පස්සර යන්න ඕනේ. හෙට උදේ 6:00ට පස්සර බණ තියෙන්නේ. ඇයි 6:00ට දාගත්තේ? මට වෙලාවක් නැති හින්දා. පාන්දර 5ට හරි කමක් නැහැ කිව්වා. එනකොට පණිවිඩය හම්බුණා. දැන් හට් ගහලා ඉවරයිලු කට්ටිය ඇවිල්ලා ඉඳගනලු. ඊයේ ගාල්ලෙත් එහෙමයි. වේලාසනම කලින් ගිහිල්ලා ඉඳ ගන්නවා අය පාන්දර එන්න බෑ කියලා. මට කියනවා හාමුදුරුවනේ රෑ 12ට විතර આવොත් ඒත් බණ කියන්න පුළුවන් වෙලු. එතකොට කට්ටිය ඇවිල්ලා ඉඳීලු. පින්නතුනි මොකක්ද මේ ප්‍රබෝධය? මොකක්ද මේ ආශ්චර්යය? මේ තමයි ධර්මයේ ආශ්චර්යය. බුදුරු ගන්නන්නේ සන්දිට්ඨිකෝනේ. සාන්දෘෂ්ටිකයි. ධර්මයේ ගුණ කියවෙන තැන පැහැදිලි කරනවා. ධර්මයේ ආනිසංසස් පණ අපිට ප්‍රතිඵල එළවෙන සුළුයි. මම මෙහෙම දේශනා කරන්න හේතුවක් තියෙනවා. ජීවිතේ හැම එකටම අපි රටක් විදිහට ගත්තාම අපිට ජාතියක් විදිහට රාමුවක් තියෙනවානේ. ආගමක් විදිහට රාමුවක් තියෙනවා. ලංකාව පළාත දිස්ත්‍රික්කයේ ආසනයේ බලමණ්ඩලයේ ග්‍රාම සේවා කොට්ටාසේ ඉඩම වෙල වැට මායිම විදිහට අවසානයේ ගත්තාම රාමුවක් තියෙන හැම එකම. මොකටද? මිනිස්සුන්ගේ එදිරිවාදිකම් ඇති වෙන්නේ, මිනිස්සුන්ගේ වෛරක්කාරකම් ඇති වෙන්නේ, මිනිස්සුන්ගේ පලිගන්න සිතුවිලි ඇති වෙන්නේ මොනටද? ඔය රාමුවට. ඒ රාමුව ඇතුලේ තියෙනවා ඇති කියලා රාමුවක් තියෙනවා, නැති කියලා රාමුවක් තියෙනවා. රස්සාවේ රාමුවක් තියෙනවා, බලය තුල රාමුවක් තියෙනවා. ධනය තුල රාමුවක් තියෙනවා. කුලය තුල රාමුවක් තියෙනවා. මතක තියාගන්න.
භාග්‍යවතුන් වහන්සේගේ දේශනාව තුල ඔය රාමුව තියෙන්න හේතුවක් නැහැ. හැම කෙනා තුලම වෛරය ඇති වෙන්නේ ඇයි? සමානාත්මතාවය නැති වෙලා රාමුවක් හැදිලා තියෙනවා. මිනිස්සු අනේක පහත් කරලා කතා කරන්නේ ඇයි? සමානාත්මතාවය නැති වෙලා අනේකගේ දුක වේදනාව කඳුල බඩගින්න අඳුරගන්න බැරි වෙලා අපිට තිබ්බට කමන්නේ අනිත් ඒුන්ට නැති වුණාට හා කියන තැනට මිනිස්සුපත් වෙලා තියෙනවා. පින්නතුනේ එකටම ඔය රාමුව නැති වෙන්න ඕනේ. අර පහුගිය දවස්වල සහනාධාර බෙදන්න යනකොට ඒ අපේ ඔය ආපදාවටපත් වෙච්ච පින්නතුන්ට පින්නතුනේ ණය ගාවෙන් වතුර ගියක් තියෙන කැතකම නැති වෙන්නේ නැහැ. මේ බෙදනකොට දැන් කියනවනේ අර අහවල්ලුත් යට වෙලා හිටියේ කෝල් දීලා එන්න කියන්න කියලා. ඒක තාත්තා කෙනෙක් කියනවා මම පැත්ත කියන්නේ අරුන්ට කියන්න එපාලු. දැන් මේ මල්ල අරගෙන ගිහිල්ලා එහා පැත්තට ගිහිල්ලා කියන අරුන්ට කියන්න එපාලු. මේ මොකක්ද මේ තියෙන්නේ? පින්නතුනේ මේ සංසාරයක වචනකින් දිග්ගැස්සෙන්න පුළුවන්. මේක ටික ටික ඉස්සරහට යනවා මේ විමුක්තිය කියන එක ඈත් වෙනවා. මතක තියාගන්න. ජීවිතේ සුරක්ෂිත කරගන්න ඕන රකින්න ඕන දෙයක් තමයි ඔය ඇති නැති ලොකු කුඩා ඔය අඩුළු හුඩු මේ පැත්තේ ඔය මන්නක් කරගන්න තියනවද නැහැ? හොඳට මතක තියාගන්න. ජීවිතේ කවදාවත් තමන්ගේ රස්සාවෙන් අනක පහත් කරන්න එපා. මම මේ උද්දෘත කරපු ගාථා දේශනාව අහලා ඇති කෝටි වාරයක් මේ වෙනකොට. බුදුහාමුදුරු උගන්වන්නේ මේ හැම එකක්ම හදා ගන්න ඕන අපේ පවුල තුලින්. මම අර මතකද රයිස් කුටියක හිර වෙලා මැරෙන්න ගියපු කාන්තාව. පින්නතුනේ අයිස් නිෂ්පාදනාගාරයක අධිශීතාගාරයක එක්තරා සේවිකාවක් හිර වෙනවා. මම මේ කියන්නේ මහව පැත්තේ බොනවද නැහැ? කසිප්පු තියනවද නැහැ? ඇත්තොන්ගේ රියැක්ෂන් වලින් තේරෙන්නේ මහව තරම් වෙන කොහෙවත් නැහැ කියලා. ඒක මම පස්සේ කියන්න. කොතන හරි කමක් නැහැ. මේ කුඩු අයිස් තියනවද නැහැ? මහව හොඳයි. ඔය මොන සංස්ථාව සමාජයේ කුඩාම සංස්ථාව තමයි පවුලනේ. මේ ඇති වෙන්න ඕන මේ පවුල තුලින්. අර ගාර වෝච නිවාතෝච අනකට ගරු කරන එක. නිහතමානීකම අනකට හුම්කම් දෙන එක. අර අයිස් නිෂ්පාදනාගාරේ වැඩ කරන කාන්තාව දවසක් පින්නතුනේ අර අධිශීතාගාරයක් ඇතුලේ ඔටෝ දොරවල් වැහෙනවා. ඒ කාන්තාව හිතනවා හෙට එළි වෙනකොට මං මැරෙනවා. වේදනාවෙන් ඉන්නකොට එක පාරම ඇවිල්ලා සිකියුරිටි එකෙන් දොර අරිනවා. මුරකාරයා. කාන්තාව අහනවා කවදාවත් නැතුව ඇයි මේ දොර ඇරි? මුරකාරයා කියනවා කට්ටියම ගියාලු වැඩ ඇරිලා. ගියාට පස්සේ 아무තු වෙනසක් තේරුණාලු. මොකක්ද වෙනස? හැමදාම යන්නම් කියලා hina වෙලා යන නෝනා ගියේ නෑලු. පැහැදිලිද මේ අම්මලාට තාත්තලාට මං කියන එක? හැමදාම වැඩ ඇරිලා යනකොට මුරකාරයාට කියනවා මොකද්ද? hina වෙලා යන්නම් කියලා යන්නේ. වෙන කිසි කෙනෙක් එහෙම කියන්නේ නැහැ. සැකයට වාගේ ආවලු එනකොට ෆ්‍රිජ් එකේ එළියේ සෙරපු ජෝඩුව තිබ්බලු ගලවලා. පැහැදිලිද? ධර්මයේ හැසිරෙන්න ධර්මයේ විසින් රකින්නවා සත්තයි පින්නතුනි. බුදුවරු උගන්වන්න කවුරු හරි දැක්කම මේ මිනිස්සයා එක්ක ඒ මිනිස්සයා අපිත් එක්ක hina වෙන්න කලින් hina වෙන්න. පුබ්බභාසි පුබ්බහාසි මහ විශිෂ්ට ගුණ ධර්ම පින්නතුනි මේ. කොහොමද අර කාන්තාවගේ තනතුරෙන් රස්සාවෙන්
නම්බුවෙන් මාන්නක්කාරකම තිබ්බනම් මොකද වෙන්නේ? එල්ලි වෙනකොට ගල් ගහිලා මැරෙන්න තිබ්බා. සත්තයි පින්නතුනි ධර්මයේ හැසිරෙන්න ධර්මයේ විසින් රකින්නු ලැබේ. ධම්මෝ හවේ රක්කති ධම්මචාරී. භාග්‍යවතුන් වහන්සේ උගන්වනව කවුරු හරි දැක්කම බුදුහාමුදුරුවන්ගේ තිබ්බ මහා විශිෂ්ට ගුණයක්. නේද කියන්නේ සම්මෝධනීයං කතං සාරාණීයං වීතිසාරෙත්නෝනේ සතුටු සාමීචිය ආගිය තොරතුරු කතා කරන එක. භාග්‍යවතුන් වහන්සේ තුල අපේ බුදුහාමුදුරුවෝ තුල තිබ්බ මහා විශිෂ්ට ගුණයක්. පුරුදු වෙන්න. දැන් මේව කොහෙද පුරුදු වෙන්න ඕනේ? ඔය මේ ගෙදරින් පටන් ගන්න මේ වැඩේ. ගෙදර අනේක hina වෙන්න කලින් hina වෙන්න. මේ බොහොම පොඩි දේවල් හොඳේ මේවා හෙට ඉඳන් කිරිය හැකි. අනේක කතා කරන්න කලින් කතා කරන්න. ඊට පස්සේ කතා කරනකොටත් බලපානවා බිනදුනේ. අර මේ පැති වල බොනවා කියපු හින්දා ටිකක් වැඩි ඇති ඒක. අර පොඩි ප්‍රශ්නයක් අහන්නද? මේ වෙනකොට මේ අම්මලා කී ගමනක් විතර වේසි කියලා බැනුම් අහලා තියෙනවද? මොකද හූස් ගන්න මෙහෙ නැද්ද එහෙම? වැඩිපුරම කවුද බැනලා තියෙන්නේ? අල්ලපු ගල්ල මිනිස්සු බයිනවා. සෙනෙහබර කසාද ස්වාමියා නෙමෙයි. මොන බැනුම්ද තඩි ගහලා ඇති ඕන තරම්. වැඩිපුරම අපේ මේ තාත්තලා මේ බුදුවරු උගන්වන්නේ හොඳේ. වාචාය සංවරෝ සාදු. පිනතුනි වචනේ සංවරකම මිනිස්සු ගාව තියෙන්න ඕනේ. අපේ තාත්තලා මේ වෙනකොට කී ගමනක් විතර බිරිඳට කුණු හරපෙන් බැලලා තියෙනවා. දෙපාර. මොන දෙකද කුණු හරප පල්ල ඇති පගෝදි ගණන් මේ වෙනකොට. අපේ තරුණ මහත්තුරු අපේ දරුවෝ මේ වෙනකොට කී ගමනක් විතර අම්මට තාත්තට තාතෝ කියලා කතා කරලා තියෙනවද? මේ කොල්ලෝ මේ තරුණ දරුවෝ අපූර්වට තාත්තට කියනවනේ අවුරුදු 18 පෙන්නම තෝතෝගේ වැඩ බලාගෙන හිටු කියලා. අර එක කොල්ලෙක් මට කියනවා හමුදුරනේ අරක මරන්න හිතලලු තියෙන්නේ. කවුද අරක කියන්නේ? තාත්තා. ඇයි? හැමදාම කෙලලා ඇවිල්ලා කෙලලා කියන්නේ මේ බීලා. ඇවිල්ලා මොකද කරන්නේ? අම්මට තඩි ගන්නවා. මේ ඉස්කෝලේ යන උසස් පෙළ පන්ති වල දරුවෝ ගෑනු ළමයි කියනවා. හාමුදුරුවනේ ලැජ්ජේ බෑ ගෙදර ඉන්න. හැමදාම අම්මලා දරුවෝ උස්සගෙන කෝල් කරනවා. සමහර තාත්තලා පන්සලට යනවා ළමයි වඩාගෙන. ඇවිල්ලා කියනවා හාමුදුරුවනේ මට වැරදුනා. මට හරියට යාළුවෝ හිටියා. ඔය මං හැමදාම බිව්වා. අන්තිමේ බිරිඳ දාලා ගියා. එක අම්මා කෙනෙක් මංගාවට ඇවිල්ලා හාමුදුරුවනේ ඇඟිලි 4 පෙන්නනවා. ඇඟිලි 4ම දොරට තියලා දොර වහලා. මේ අපාදුක් විඳලා. මට ඔය සමහර පොලිස් නිලධාරි මහත්තුරු කියනවා. අයන්න එක රත් කරලා පුච්චලා. මේ දරුවෝ පුදුම විදිහට දූෂණයට ලක් වෙනවා, හිංසාවට ලක් වෙනවා. දරුවෝ මානසිකව කඩා වැටෙනවා, දරුවන්ගේ පෞරුෂය නැති වෙනවා. කොහෙන්ද නැති වෙන්නේ? ගෙදරි. මහවපත් ගණියන් සම්බන්ධතා තියෙනවද නැහැ? මෙහෙ නැති වෙද යෝවා. අයතුන්ගේ රියැක්ෂන් වලින් මට ඒකෙත් තේරෙන්නේ මහව තරම් වෙන කොහෙවත් එවුවා නැහැ කියලා. හොද්දට මතක තියාගන්න. මම මේ කියන්නේ අපේ සත්පුරුෂ තාත්තලාට ඔය පිය පදවිය මව් පදවිය කියන එක බුදුවරු තක්සේරු කරේ කොහොමද? බුද්ධෝවිය මාතා බුද්ධෝවිය පිතා. මගෙන් පස්සේ මේ ලෝකේ ශ්‍රේෂ්ඨයි උසස් සම්මතයි
කවුරු හරි ඉන්නවා නම් ඒ කවුද? අම්මයි තාත්තයි. එනිසා අම්මලා තාත්තලා ඔය හොඳ ක්වොලිටි එකක් මේන්ටේන් කරන්න ඕනේ. අම්මලා විදිහට ඉන්න. තාත්තලා විදිහට ඉන්න. අම්මලාගේ තියෙන මහා කැත පුරුද්දක් කියන්නද? ඔය තාත්තගේ තියෙන බලුකම් තියෙනවනේ. මොනවාද? ඔය මහා එපා කරපු වැඩ තියෙනවනේ. අම්මලා ඕවා දන්නවා එදා ඉඳන්. මේ ඉන්න අම්මලාගෙන් හුවත් කේ හාමුදුරන කරන්න දෙයක් නැති කමට ඉන්නේ කියලා. බොහෝ අම්මලා කියනවා දරුවෝ හින්දලු ඉන්නේ. මහව එහෙම නැද්ද? ඉතින් මං කියන අනිත් පැතිවල එහෙමයි. ඔය ගෙදර මොකක් හරි ප්‍රශ්නයක් වුණාම අම්මගේ ප්‍රමුඛම කාර්යය තමයි තාත්තා කරපු ඔය නොහොබිනා වැඩ සේරම දරුවන්ට එක එක කියලා දෙනවා. ඒක නවත්තන්න. පැහැදිලිද මං කියන එක? ඕක පුතේ අද නෙමෙයි එදත් එහෙමයි කියලා අර බැඳපු කාලේ ඉඳන් දන්නේව සේරම දරුවන්ට කියනවා. එකටම ඕව නවත්තන්න ඕන. හොඳ හෙට ඉඳන් කියන්නේ. මෙලාට ඉතින් කියලා ඇත්තේ. ඊට පස්සේ තාත්තලාගේ ලොකු වගකීමක් යුතුයකමක් තියෙනවා. මම මේ කියන්නේ තාත්තලාගේ පිරිමිකම ගැන හොඳ. ඕන් දැන් බලන්න ඕන. මේ වෙනකොට දරුවෝ ඉස්සරහ කුණුහරුප කීයක් විතර කියලා දෙනවා? 2. කියලාම නැතු ඇති. මහවනේ. මහව එහෙම නැහැ. ඔය තාත්තා කෙනෙක් වුණාම මෙතෙක් කල් මෙව්ව කරලා තියෙනව නම් කමක් නැහැ. මින් මතුවට ආයෙ කරන්න එපා. ඒ දරුවන්ට හොඳ ආදර්ශමත් තාත්තා කෙනෙක් වෙන්න. කවදාවත් දරුවෝ ඉස්සරහ තමන්ගේ බිරිඳට බනින්න එපා. වැඩිපුරම බිරිඳට බැන්න නම් බැන්නේ කවුරු ඉස්සරහද? දැන් මම මේ කාටද කියන්නේ? තාත්තලාට. කොහොම බණ අහන ගමන් හදවතට තට්ටුවක් දාලා ගණන් කරන්න ඕනේ. මං කීපාරක් මගේ දරුවෝ ඉස්සරහ මගේ බිරිඳට බැනලා තියනවද කියලා. කවදාවත් ඒ වැඩේ කරන්න එපා. අම්මගේ තාත්තගේ පෞරුෂේ නම්බුව රැකගන්න ඕන කවුද? අම්මයි තාත්තයි. ඒ චරිත දෙක ගෞරවණීය වෙන්න ඕනේ. ඒ චරිත දෙක ආදරණීය වෙන්න ඕනේ. එනිසා අපේ අම්මලා තාත්තලා මූලිකවම ප්‍රමුඛව මතක තියාගන්නේ ආදරයයි ගෞරවයයි පරිස්සම් කරගන්න. කවදාවත් දරුවෙක්ගේ කටින් පිට වෙන්න බෑ තෝ කියලාවත්. කොහොමද ලෙයින් මසින් ජාතක කරපු දරුවෙක් අනිත් පැත්තට අපිට බැන්නොත් එහෙම දරා ගන්න පුළුවන්ද? ඒක උහුලන්න පුළුවන්. වයසට ගියත් ඔය අපේ ගම්වල සමහර කිරියත්තලා ඉන්නව නේද අර? ඒ වයසට ගියත් බයයිනේ දරුවෝ. ලෙඩ ඇඳේ හිටියත් දරුවෝ බයයි. ඇයි ඒ තාත්තා කෙනෙක්ගේ අභිමානයේ විදියට තියෙන්න ඕනේ. මේවට જાතියක් තියෙනවද? මේ පවුල නඩත්තු කරන්න ආගමක් තියෙනවද? බුදුවරු උගන්වන්නේ හරි විශිෂ්ටයි. මාතා පිතු පට්ඨානම් පුත්තදාරස්ස සංඝෝ. අම්මට තාත්තට සලකන එක. අමුදරුවෝ ටික පෝෂණය කරන එක. පින්නතුනි මේ කියන කුඩාම සමාජ ඒකකය මත තමයි ජීවිතේ සියල්ල පවතින්නේ ගැට ගහිලා තියෙන්නේ. අය මේ ගෙදරක 7-800ක් ඉන්නවද? 5ක් 6ක් ඇතිනේ. අඬන තරමක් අඬන්නේ දුක් විඳින තරමක් දුක් විඳින්නේ. කේන්ති ගන්න තරමක් කේන්ති ගන්නේ කම්පා වෙන තරමක් කම්පා වෙන්නේ. මේ 4-5 දෙනා එක්ක ගැලපෙන්න බැරි හින්දා නෙමෙයි. වෙන මොකටද? ඔය ඔළුව කුරුවල් වෙන තරමක් කුරුවල් වෙන්නේ. ජීවිතේ පුරුදු වෙන්න මහ ගොඩක් නැහැනේ පින්නතුනි. බොහොම ටිකයිනේ ගෙදර ඉන්නේ. ඒ ටික දෙනා එක්ක හරි සතුටින් හරි සමගියෙන් සමාදානයෙන් ඉන්නේ. මට ඔය බෞද්ධ දවස්වල හම්බුණාර වාර්ය පුලින් හම්බන්තොට මුස්ලිම් අපේ පැටව් මේ තරුණයෝ වගේ. මේ දුවගෙන ඇවිල්ලා හම්දුරෝනේ මං ඉතින් ගොඩක් කඩවල් වල ඉන්නේ වළඳන්නේ.
වළඳ ඉන්නකොට මේ ඇවිල්ලා මා වට කරගත්ත මේ සෙට් එක. වට කරගෙන කියනවා මේ දඩබ්බර කොල්ලෝ ටික. දැන් හැමදාම අම්මා උයලා ඉවර වෙනකොට ගෙදර එනවලු. එක දවසක් කෑවලු දෙකක් කෑවලු. කවදාවත් අම්මගෙන් දැකපු නැති ආදරයක් එදා දැක්කලු. මේ මහ දේවල් නෙමෙයි. වෙනද රෑ 12ට එකට ගෙදර එනකොට අම්මා උදේ නැගිටිනකොට අම්මගේ මූණ තඩිස්සලාලු තියෙන්නේ. මට කියනවා හාමුදුරුවනේ අම්මා උයලා ඉවරනකොටම කාලා ගෙදර ඉන්නකොට අම්මට හරි සතුටුයිලු. උදේ නැගිටිනකොට අම්මා මූණ දිහා බලලා hina වෙනවලු. කවදාවත් එහෙම hina වෙලා නැලු. ඇයි ඒ? අම්මා හැමදාම නැගිටින්නේ උදේට කේන්තියෙන්. හේතුව අම්මා 12 විතර වෙනකම් බලාගෙන ඉන්නවා දරුවෝ ගෙදරයි කියලා. මේ පැත්තේ කොල්ලෝ ගංජා ගහනවද නැහැ? මහව හොඳයි මොකවත් නැහැ. ඔය කොල්ලෝ ගෙවල් වලට රෑ 11න් පස්සේනේ. ඌව ගානේ ගිහිල්ලා මතක තියාගන්න. හරි සතුටුයි ඒ ගෙවල්. ඒ පවුල් වල හිනාව උතුරනවා. ඒ පවුල් වල මෛත්‍රිය කරුණාව අනෙක කෙරෙහි දයාව වැහෙනවා. පින්නතුනි මෙහෙම පවුලක් තියෙනවා නම් ඔය ඇත්තන්ට තව මොනවාද ඕනේ? අය වෙන කිසි දෙයක් ඕනේ. ගෙදරක තියෙන්න ඕනේ. ඔය පොඩි වැඩක් කියන්නම් පුළුවන් නම් හෙට කරලා බලන්න. ඔය අපේ කවද්ද දැන් අම්මලාගෙන් මම මේ අහන්නේ. දැන් ඔබතුමන්ලා ගෙදර යනකොට බිරිඳ අහනවාද අද මොකද වැඩ මහන්සි දෙපා වුණාද? පිළිගන්නවද? ජීවිතේටවත් අහන්නේ නැහැ. කවදාවත් අහලා තියෙනවද? අර තාත්තලා කවදාවත් අහලා තියෙනවද? තමුසෝයි අවුරුදු ගාණක් තිස්සේ උයනවා ඔක එපා වෙන්නේ නැද්ද කියලා. මොන කෙලියක්ද නේ? ඔය දොබතුමාට වේල් කීයක් කිව හැකිද? දෙකක් උයයි. සදාකල් අපේ අම්මලා මොකද කරන්නේ? ඔය පාන්දර 4ට නැගිටිනේ කවද්ද ඉවර වෙන්නේ? දරුවෝ බැඳලා ගියත් පින්නතුනේ නැගිටින්න බෑ අර පොඩි උන්ට යන්න ඊට පස්සේ. කවද්ද ඔක ඉවර වෙන්නේ? අය වේල් 3ක්වත් ඉව හැකිද? බෑනේ. විහිකරන මඩක්කුත් එක්ක අල්ලා ඊට පස්සේ. සම්‍යක් දේම කරනවනේ. කවදාවත් අපේ තාත්තලා අහලා තියෙනවද කොරණේ වයිපා වෙන්නේ නැද්ද කියලා? එහෙම වෙහෙසද මහන්සිද කියලා? පින්නතුනේ මේ අනේකට ඇහුම් කන් දෙන එක තියෙන්න ඕන ගෙවල් වල. ඔය මේක ඕනනම් බැලියගේ. අද ගෙදර ගිහිල්ලා හෙට උදේ පොල් සම්බෝලයක් විතරක් හදන්න. හදලා කොට හොඳ ලුණු තලියක් කෙලින්න. බැලියගේ ස්වාමියාගේ කරුණාවයි දයාවයි. පොළොව ගහන්නද අපල්ලත් එක. නැත්තම් කරුණාවෙන් කියනවද මේ ලුණු ටිකක් වැඩි මේකට මොනවා හරි කරන්න කියලා? ආයිත් කුණු හරප විතරනේ ගෙවල් වල. ඔතනට පැහැදිලිද මං කියන්නේ? මේ ගෙවල් වල පුරුදු වෙන්න ඕනේ කාට හරි වැරදුනහම කාට හරි අමතක වුණහම කාට හරි බැරි වුණහම අපිට හොඳ පුරුද්දක් තියෙන්න ඕනේ. අර පොඩක් කරුණාවන්ත වෙන එක, ඇහුම්කන් දෙන එක. එකටම ඔය කණ්ඩ පයින් එක නවත්තන්න. බල්ලෙක් තව බල්ලෙක් දැක්කහම මොකද කරන්නේ? බල්ලෝ කතා බහ කරනවා. කණ්ඩ පයින්නවනේ. කණ්ඩ පනින්න ආත්ම ඕන තරම් තියෙනවා. ජීවිතේ පුරුදු වෙන්න. නෙවෙයිද හෙට ඉඳන් පටන් ගන්න ඕන හොඳ. ඔය ගෙවල් වල එකට කියනවද නැහැ? එකට එක පින්නතුනේ මේ පැත්තෙන් එකක් කිව්වොත් අනිත් පැත්තෙන් 60ක් විතර කියලා නවත්තන්න.
එකට එක කියන එක නවත්තන්න. කවුරු හරි ඇවිලෙනකොට කවුරු හරි නෙමෙන්න. අපේ තරුණ මහත්තුරුන්ගෙන් මම මේ අහන්නේ. ඔකොල්ලොන්ගේ සාක්කුවල දැන් බැලුවත් දුම්කල පළුවක් හරි තියෙනවා. හකු පුරවගෙන නැත්තේ මෙලාට අර දුම්කල කුඩු වලේ. මේ පොඩි පැටව. මෙහෙ පෙති ගහනවද කොල්ලෝ නෑනේ. මහව හොඳයි. මොකවත් නෑ, ගංජත් නෑ, පෙතිත් නෑ. ඔය මම මේ අපේ තරුණ දරුවන්ට කියන්නේ මේක විනාශ වෙලා තියෙන්නේ. මේ පොඩි කොල්ලෝ අර දවසක් මාව කොහෙන් හරි දැකලා කොල්ලෝ වගේක් සෙඩ් එකේ තෙල් ගහනකොටද කොහෙද? මම ඉස්කෝලේ බෑග් ගත්තේ. ඒ පැටව ගුලි කාලාද කොහෙද හිටියේ? 6-7 දෙනෙක්. මම දැකලා hina වෙනවා ඉවරයක් නැතුව. මට හරි දුකක් ඇති වුණා. මම බැලුවා දාගෙන ඉන්න සෙරෙප්පු දෙක දිහා. ඒක දැක්කහම මට හිතුණා මේ අර ඉතින් ඒවා දැක්කහම තේරුම් කකුල් දෙක දැක්කහම හිතාගත්ත හැකිනේ නේ මේ සල්ලිකාර පවුලකද මේ දුප්පත් පවුලකද නේ කියලා. පව්. සමහර විට මේ අම්මලා තාත්තලා මේ දරුවෝ පන්ති යවන්නේ වීගෝනිය විකුල්ලානේ. පන්ති ගාස්තු ගේන්න කියපු දවසට අල්ලපු ගෙදරින් සල්ලි ඉල්ලලා යවන්නේ. මේ දඩබ්බර භද්‍ර යවුවනේ පසුවන තරුණයන්ට මේක තේරෙන්නේ නැහැ. පුතේකට සාධාරණයක් කරන්න ඕනේ. කවද්ද අපේ තරුණ මහත්තුරු අන්තිමේට ඔය අපේ තාත්තලා කකුල් වල සිද්ධාලේප ටිකක්වත් ගාලා තියෙනවා. මං කියන්නේ අපේ දරුවෝ කොහොමද අපි වැඩරිලා ගෙදර යනකොට මගේ දරුවෙක් ඇවිල්ලා මගේ ඔළුවට තෙල් ටිකක් දාලා ඔළුව අත ගන්නකොට අපේ තාත්තලාගේ පපු කැවුතුත් එක්ක උණු වෙන්නේ නැද්ද? දැනෙන්නේ නැද්ද? පින්නතුනේ ලේ කොහොමද කිරි වෙන්නේ කියලා අම්මා දන්නේ නැත්තේ යම්සේද? එලෙසටම අම්මගේ තාත්තගේ සෙනෙහස දරුවන්ට දැනෙන්න ඕනේ. ඒ ආශිර්වාදේ හරි විස්මිතයි පින්නතුනි. කර්ම කියන්නේ ආශිර්වාදේ දරුවන්ට දැනෙන්නේ. කවද්ද අපේ දුවලා අපේ පුතාලා කවදාවත් ඇවිල්ලා මගේ අම්මේ මගේ තාත්තේ කියලා වැළඳගෙන තියනවද? අද කෙලලා යනකොට මොන වැළඳගෙන ඉඳ පින්නතුනි. පුරුදු වෙන්න. දරුවොත් එක්ක ගනුදෙනු කරනකොට මගේ දුවේ මගේ පුතේ කියලා සමහරෙක්ට මේවා කෝලම් විදිහට පේන්න පුළුවන්. නෑ එහෙම තියෙන්න ඕන අපේ ගෙවල් වල. අර මගේ කියන හැඟීම තියෙන්න ඕනේ. පින්නතුනි මේ ලෝකෙ මේ පෞල් සංස්ථාව පෞල් ජීවිතේ බිරිඳ ස්වාමියා ගැන මුළු ලෝකෙටම හරි අපූර්ව පණිවිඩය පෙන්වුවේ කවුද? බුදුහාමුදුරුවෝ. මතකද පින්නතුනි අර බුද්ධත්වයේ ලබාගෙන ඉස්සරළම කිඹුල්ලත් නුවරට වඩිනවනේ. සුද්ධෝදන රජුරුවන්ගේ මාලිගාවේ දානේ වළඳලා ඉවර වෙනකොට සුද්ධෝදන රජුරුව කියන යශෝදරා දේවිය කුටියේ අඬනවලු. යශෝදරා දේවියද බුදුහාමුදුරුව ගාවට ආවේ බුදුහාමුදුරුව යශෝදරා ගාවට වැඩි. අර බලන්න උන්වහන්සේගේ තියෙන නේ යශෝදරා දේවියගේ කුටියට බුදුහාමුදුරුව වැඩි. ඇයි මුළු සංසාරෙම අසංකේයව කල්ප ලක්ෂ 4ක් පාද පරිචාරිකා වෙච්ච එසනේ බර බිරිඳ ගැහණිය අඬනෝ බුදු වෙලත් පින්නතුනි කුටියට වැඩියනේ. වඩිනකොටම යශෝදරා වැවිල්ලා මස්කොබ අල්ලගෙන මිරික අඬන්නේ. ඔය මේ අම්මලාගෙන් තව පොඩි ප්‍රශ්නයක් අහන්නද? මේකට නම් ඉතින් හදවතින්ම ඔළුව වනන්න ඕන හොඳේ. දැන් බැඳලා ඉන්න ස්වාමියා පතනවාද මගේ දැන් ඉන්න මනුස්සයා මතු මත්තටම ලැබියන් කියලා? මොකද දෙපැත්තට ඔළුව වනන්නේ. තාත්තලා පතනවාද දැන් ඉන්න බිරිඳ මට නිවන් දකින්නකම් හම්බයන් කියලා? අප්‍රිය වෙලා නැත්තේ.
පින්නතුනි මේ අම්මගේ තාත්තගේ මේ බිරිඳ මේ ස්වාමියාගේ මේ දෙන්නට මේක අප්පිරිය වෙලා නම් මේ දෙන්නට දෙන්න මේක yaadenne නැත්තම් මුළු ජීවිතේම අනාතයි. ඔය පවුලක් කියන්නේ සංස්කෘතිය. ඒ නිසා පුරුදු වෙන්න. ගෙවල් වල ඉන්නකොට ඔය හොඳට අනේකට ගරු කරන්න පුරුදු වෙන්න. හොඳට අනේකට ඇහුම්කම් දෙන්න පුරුදු වෙන්න. වෙනතුනි බණ කියන්න වෙලාවක් නැහැ. විනාඩි 45ක් ඉවරයි දැන්. ඔය පොඩි වෙලාවක් තව තියෙනවා. කමන්නේ මන් ටිකක් ගන්නවා විනාඩි 10ක් විතර වැඩිපුර හොඳයි. අපේ තරුණ මහත්තුරු කල්පනා කරන්න ඕනේ. ඔය මම පොඩි යෝජනාවක් කරනවා. ඔක්කො සමහර කොල්ලෝ ගෙවල් වල ඉන්නවා. දැන් මම මේ කාටද කියන්නේ? අපේ තරුණ මහත්තුරුන්ට කියන්නේ. හැමදෙරුනේ අවුරුදු 24යි 25යි. අතේ දාන්න බ්‍රේස්ලට් එකක්වත් නැහැ. බලනකොට මේ කොල්ල බුදියන්නේ පාන්දර 2ට 3ට. මොකද කරන්නේ? අර මොනා හරි කෙලලා ඇවිල්ලා අරක තල්ලු කර කර ඉන්නවා. මොකද්ද? ෆෝන් එක. යකඩ කපනේ වුවයි ලුණු කපනේ ඕනේ බලන්න. බල බල ඉන්න. 2 3 වෙනකම්. උදේ 10ට විතර නැගිටින්නේ. ලැජ්ජ නැතුව පෙට්‍රල් බාය ගහගන්න ගෙදරින් සල්ලි ඉල්ලන්නේ. අවුරුදු 26 කලිසම හොදන්න ගලවලා දොර උඩින් විසිකලා යනවා. බුදිය ගන්න හොට්ටෝරේ හොද ගනින්කෝ. බෙඩ් සීට් එක හොදන්නේ නැහැ. කවුද? මහවණන් කොහොමද දන්නේ? මං කියන අනිත් පැතිවල තරුණයෝ. කොල්ලෙක් වුණාම හොඳ පෞරුෂයක් තියෙන්න ඕනේ. කොල්ලෙක් වුණාම හොඳ අභිමානයක් තියෙන්න ඕනේ. මම දැකලා තියෙන ඔය කුරුණෑගල බස් ස්ටෑන්ඩ් එකේ එහෙම කොල්ලොන්ගේ අභිමානය. අනේ ඔය සමහර ගම් වල ඉන්නවනේ තන් රෝද උස්සුස් යන පැටව බයිසිකල් වල. එක රෝදේ යන්න බලන්න. මම කෝටු කෑලි වගේ ඇඟවල්නේ ගහුවොත් එහෙම 2කට කඩනවා. ඔය අර දැකලා තියෙන හෙල්මට් දාගෙන යන කුකුලට තොප්පිය දැම්මා වගේ. අර බයිසිකල් ටැංක් වගේ හෙල්මට් තියෙන. බලනකොට මේ ගෙදර වැසිකිළිය දහඩුවක් තියලා රීපපටි දෙයක් ගහලා තියෙන. පුතාට අවුරුදු 27යි අහලා බලනකොට. කොල්ලෙක් ඉන්න ගෙදරක් මෙහෙම වෙන්න ඕන. මම මේ තරුණ මහත්තුරුන්ට අපේ පුතාලා හොඳට මතක තියාගන්න ඕනේ. පුතේ කවදාවත් කිසි කෙනෙකුට පාවිච්චි වෙන්න එපා. තරුණ දුවලත් මේක මතක තියාගන්න ඕනේ. ඔය අම්මලා තාත්තලා අද ගිහිල්ලා අවුරුදු 15 16 17 18 19 ගෑනු ළමයි ඉන්නව නේද ගෙවල් වල. මම නිකන් කියනවට කියන්නකෝ පුතේ ෆෝන් එක දෙන්න මං හෙට උදේ ආපහු දෙන්නම් කියලා. මරන්න හදනවනේ. කොල්ලොන්ට කියන්නකෝ කිසි පෞරුෂයක් නැහැ. කිසි අභිමානයක් නැහැ. පුතේ කිසි කෙනෙකුට පාවිච්චි වෙන්න එපා. මන්නම් කියන්නේ මේ කොල්ලොන්ට එක එකයි බයිසිකල් පිටිපස්සේ නැගලා යන්න එපා කියලා. කොල්ලෙක් වුණා මෙහෙම වෙලා හරියනවා. ඔය එක එක නේ ගංජා කෑලි බොන්න සිගරට් කෑලි බොන්න. ඔක නෙමේ තරුණකම. ඔක නෙමේ පිරිමිකම. මම ඔය පුනරුත්ථාපන මධ්‍යස්ථානවල බණවලට යනවා. ඒ තරුණ මහත්තුරු වැඳලා කියනවා හාමුදුරුවනේ මම මේ මහව තරුණ මහත්තුරු සියලු දෙනාට යෝජනා කරන්න බෙදනවද මේ කොල්ලොන්ට හොරෙන් මේක මොකවත් කරන්න පුළුවන් කියලා. මේක තරුණයන්ට පුළුවන් මේ මහව වෙනසක් කරන්න. තරුණයන්ට පුළුවන් මහව පෙති විකුණන උන්ග මේක නවත්තන්න බැරිද? මේ හැඩල් එක තියෙන කොල්ලෝතේ පුතේ පිං සිද්ධ වෙයි. මේක නවත්තන්න. මේ ඈත ගම් වලින් උදේ 5 මාරට බස් එකේ නැගලා කුරුණෑගල පන්ති යන්න එන ළමයි මහවින් බහලා පෙති කාඩ් එක අරගෙන හාමුදුරනේ පන්ති යන්න. ඒක බස් එකෙන් ගිලලා කුරුණෑගල පන්තියට ගිහලා පිස්සු කරලා ආපහු හැන්දෑවේ ගෙදර එනවා.
අවුරුදු 2ක් පන්ති ගිහිල්ලා CR පොතේ පිටු 5ක් ලියලා නැහැ. අම්මලා තාත්තලා ඇවිල්ලා අඬ අඬ කියන්නේ. ඒ කොල්ලොන්ගේ ගමන එතනින්ම නවතිනවා. අපේ තරුණ දුවලා ඒ කට්ටියත් එහෙමයි. මම යෝජනා කරන්නේ පුතේ කිසි කෙනෙකුට පාවිච්චි වෙන්න එපා. කිසි කෙනෙකුට මාතෘකා හදන්න දෙන්න එපා. ක්වොලිටි එකක් මේන්ටේන් කරන්න තරුණයෙක් වුණාම. මහව කොල්ල දන්නේ නැත්ද මේකේ අයිස් විකුණන්නේ කවුද කියලා? මේක නවත්තන්න කාටද පුළුවන්? කොහොමද කොල්ල මම මේ තඩි ගහන්න කියනවනේ මෙහෙට ඉඳන් හොඳ විකුණන්නේ උන්ට. කොල්ලොන්ට හොරා මේක කිසි දෙයක් කරන්න බෑ. මේ තරුණ බලය, තරුණ ජවය එක්කහුව වෙලා පුතේ පාවිච්චි කරන්න. එක නංගියෙකුට මල්ලියෙකුට නොමග යන්න දෙන්න එපා. කිසි කෙනෙක් විනාශ වෙන්න දෙන්න එපා. එකදු මම යෝජනා කරන්නේ මුළු මහවම මතෙන් තොර විය යුතුයි. මහව ඕන දරුවෙකුට හැදෙන්න පුළුවන් පරිසරයක් තියෙන්න ඕන. ඒ උදාර වගකීම මේ බණ අහන්න වෙල්ලා ඉන්න අපේ තාත්තලා, අපේ තරුණ මහත්තුරු, අපේ දරුවෝ බාර ගන්න පිං සිද්ධ වෙයි පිනතුනේ. අඬන අම්මලාගේ 1000ක් දෙනාගේ කඳුළු පිහදාන්න අවස්ථාව. මට මේ කාරණේ විශේෂයෙන්ම කියන්න හිතුනේ. ඔය එක අම්මා කෙනෙක් ඇවිල්ලා කියනවා හාමුදුරනේ අවුරුදු ගාණක් රට ඉඳලා ආවේ. ආවට පස්සේ හැමදාම උදේ නැගිටිනකොට ස්ටූල් එක උඩින් රුපියල් 2000ක් තියලා තියන්න ඕනලු. ඇයි ඒ? කොල්ලට කුඩු ගහන්න. ඇබ්බැහි වෙලා. ඊට පස්සේ හැමදාම අර දබර වෙන්න ලැජ්ජාවට බැරිකමට හැමදාම රුපියල් 500ක් කිල්ලනවලු. කොල්ලොන්ගෙන් අහලා බලන්නකො අඳින්න ඩෙනින් 4ක් නැහැ. පුතේ දාන්න හොඳ සපත්තු දෙක. මොකක් හරි කමක් නැහැ. කරලා හොඳ රස්සාවක් කරලා හොඳට සල්ලි හම්බ කරන්න. අපෙන් කෙරෙන්න තියෙන යුතුයකම් ටික, අපෙන් කෙරෙන්න තියෙන වගකීම් ටික සම්බුද්ධ ශාසනය රැකගන්න තරුණ මහත්තුරුන්ට ලොකු වගකීමක් තියෙනවා. ඒ නිසා මම යෝජනා කරන්නේ ඔය දේශපාලන පක්ෂවලත් තියෙනවනේ තරුණ සංවිධාන. ඔවගේ මොනවද කරන්නේ? මේ දිනේට යනවා. පක්ෂ සංවසරයට යනවා. තව එව මෙවන කරන්නේ. කොහොමද ඔය සේරම එක්කහු කරලා හොඳ නිල බල සේරම පාවිච්චි කරලා හොඳ ප්‍රතිපත්තියකින් වැඩ පටන් ගත්තොත් මේක පෙරලන්න බැයිද? තරුණයෝන්ගේ හිතවල ભેදයක් නැහැ. තරුණයෝන්ගේ හිතවල ඔය වැඩිහිටියෝන්ගේ අය කැතකම ඊර්ෂියා උද්දච්චකම් ඕව නැහැ. පේනවනේ ගම් වතුර වෙලා වෙන්නේ හතර දිබ්බාගෙන් එක්කහුව වෙච්ච හැටි. වෙනදුනේ කෝටි 5ක විතර බඩු බෙදුවා. තවත් එනවා බඩු වගේ. මොනවාද? දැන් මං ඉස්කෝල ටිකක් හොයනවා වැටිච්ච ඉස්කෝල 20ක් විතර ඇස්බෙස්ටෝස් අරන් දෙන්න. මේක හදන්න පුළුවන්. වෙන කිසි දෙයක් අමුතුවෙන් කරන්න දෙයක් නෑ. අර රාමුව කඩන්න ඕනේ. අනේකගේ දුක, අනේකගේ වේදනාව, අනේකගේ කඳුල, අනේකගේ බඩගින්න දන්න කියන අඳුරන මිනිස්සෙක් හැදෙන්න ඕන, බිහි වෙන්න ඕන. අර වේලුද්ධාරාජ සූත්‍ර දේශනාව තුල බුදුහාමුදුරුවෝ වේලුද්ධාරාජ බමුණු ගමන්ට වැඩියට පස්සේ ඔය බමුණු අහනවා ගිහිල්ලා බුදුහාමුදුරුවන්ගෙන් බුදුහාමුදුරුවනේ මේ අපිට ඔය ලොකු බණ තේරෙන්නේ නැහැ, මොකක් හරි තේරෙන විදිහට කියන්න. බුදුහාමුදුරුවෝ මොකද්ද දේශනා කරේ? හොද්දට මතක තියාගන්න බෙන්නදුනේ. මොක නැහැ හුවක් කමක් නැහැ, මේ ටික මතක තියාගෙන ගෙදර යන්න. ජීවිතේ අපිට වෙනවට අකමැති දේවල් තියෙනවනේ. පැහැදිලිද මං කියන්නේ? ජීවිතේ අපිට වෙනවට අකමැති දේවල්, අපිට වෙනවට අකමැති දේවල් කවදාවත් ඒවා අනුන්ට කරන්න එපා. ඔය මේ පැත්තේ ඉන්නද ගතු කේලම් කියන මිනිස්සු නේ. ඔය
බොහෝ ආයතනවල දැන් මෙතන ඒ ජොබිස් එකක් තියෙනව නේද? ප්‍රාදේශ සභා විවිධ ආයතන තියෙනවා. කවදාවත් ඔබතුමාට ඇවිල්ලා කියලා තියෙනවද හාමුදුරනේ සභාවේ අහවලා හොඳට වැඩ කරනවා අහවලා හොඳයි. එහෙම මහවනම් කියනවත් ඇති මං කියන අනිත් පැතිවල එහෙම නැහැ. ඒ වුණාට කොච්චර කේලම් කියනවද? අරකම එහෙමයි මේකම එහෙමයි මූ මෙහෙමයි කියලා. අපි කැමතිද කවුරුවත් අපි ගැන කේලම් කියනවට? එහෙනම් මොකද කරන්න ඕන? කාගේවත් කේලම් කියන්න එපා. අපි කැමතිද කවුරුවත් අපිට පද හදනවට? කාටවත් ඔය ගම්වල සමහරව ඉන්නවනේ රස්සාවක් විදියට ඕක කරනවනේ මොකද කරන්නේ? මහව ඉන්නවද අර 119 ගහන මිනිස්සු? නෑ. ගමක හාමුදුරුවනේ වැලි බහල්දියක් අදින්න බෑ. තේක කුඹුරක්වත් කපන්න බෑනේ. මොකද කරන්නේ? මතක් වෙන්නේ නැති අපේ ගමේ අහවලා වායි කියලා. මිනිස්සු රැකියාවක් විදියට 119 ගහනවා. ඔය කවදා මුදිතාව කියන එක තියෙන්න ඕනේ. දරුවෙක්වත් විභාගයකින් පාස් වෙනවට කැමති නෑ. ජීවිතේ පුරුදු වෙන්න. අර කාට හරි කමක් නෑ පින්නතුනි හරියනකොට සතුටු වෙන්න. ඔය අස්වැසුමට එහෙම බලන්නකො ගම්වල මරනවා කවදා හරි අස්වැසුමේ ඉඳලා. පුපුරන මේ ගමක මේ රට ගිහිල්ලලු. අය තානාපතිසේ වෙන්නේ නෙමෙයි ගෙවල් වල වැඩ. පෙස්සන් ගහනවා එවුන්ගේ ළමයි රට ඉන්නේ මේ මොනවාද අස්වැසුම දෙන්න එපා කියලා. අපි තරම් කුහක જાතියක් අනේකට හම්බෙනකොට අකුල් හෙලන. ඔය දැන් ඔය වෙල් වලට ඌරෝ එහෙම පයින්නවන්නේ. අපූර්වට කියනවා මගේ එක වනසලා අරකයකට හොටවත් තියලා නෑලු. නැති වෙනවා නම් මොකද්ද නැති වෙන්න ඕනේ? අර අපේ විතරක් නෙමෙයි සතුටු අනිකත් නැති වුණොත් අලි බැස්සොත් බහින්න ඕනේ මොකේද? අලි බහිනවා නම් මගේ එකට විතරක් නෙමෙයි අරකටත් බහලා. එතකොට තමයි සතුටු. හරි දුකෙන් කියන්නේ අරකයකට අඩියවත් තියලා නැහැ කියලා. ජීවිතේ පුරුදු වෙන්න. අපි පින්නතුනි මේකේ මේ අවුරුදු 7-800ක් ඉන්නේ නැහනේ. බොහොම පුංචි කාලේ මම බණ කියනකොට මැරෙන්න පුළුවන් ඔයත් බණ අහනකොට මැරෙන්න පුළුවන්. පහුගිය දවස්වල සබාධාම විසින් මහා කුරිරු පාඩමක් ඉගෙනුවා. අර තාමත් පින්නතුනි අර උඩහට යන්න බෑනේ. මේ ලෝකේ සල්ලි තිබ්බ මිනිස්සු සල්ලි නැති මිනිස්සු. බලය තිබ්බ මිනිස්සු බලය නැති මිනිස්සු. දුක් විඳපු මිනිස්සු සැප විඳපු මිනිස්සු. කෝ සබාධාම රාමුවක් හැදුවද? සබාධාම පලාතක් මායින් කරාද? ආගමක් ජාතියක් කුලයක් ගෝත්‍රයක් වසමක් කිසිම දෙයක් තැකුවේ නැහැ. සියල්ලටම පොදුවේ ඒ විනාශයට මුහුණ දෙන්න සිද්ධ වුණා. පින්නතුනි මේක තමයි ධර්මතාවය. භාග්‍යවතුන් වහන්සේ පැහැදිලි කරන්නේ ජරාවට පත් වෙනවා ව්‍යාධියට පත් වෙනවා. ඒකට රාමුවක් තියෙනවද? පින්නතුනි අපි ලෙඩ වුණාම කවුරුවත් නැති වෙනවා අපිට දුක් විඳින්න වෙනවා කණ්ඩ බොණ්ඩ බැරුව වෙනවා. කොහෙන්ද රාමුව? ජරාවට පත් වුණාම කවුරුත් නැති වෙනවා කොහෙන්ද රාමුව? අත්තාහි අත්තනෝ නැත්ති මතක තියාගන්න ජීවිතේ දවසක් එනවා පින්නතුනි අපිට අපිවත් නැති වෙනවා. හොඳට මතක තියාගන්න. සමහරු ඉන්නව නේද ඔය මැරෙන්නේ නැහැ කියලා හිතාගෙන ජීවත් වෙනවා. ඔය අපිට අපිවත් නැති වෙනකොට පින්නතුනි කුතෝ පුත්තෝ කුතෝ ධන කවර පුත්තුද කවර ධනයක්. එනිසා මම බොහොම කරුණාවෙන් දේශනා කරන්නේ. කාලෙකින් හම්බෙච්ච මේ මනුෂ්‍ය ආත්ම භාවය තුල හරි හොඳට සත්පුරුෂෝ විදියට ජීවත් වෙන්න. මම යෝජනා කරනවා මේ අම්මලාට තාත්තලාට දූ දරුවෝ සියලු දෙනාටම මොකක් නැතත් කමක් නැහැ මේකවත් හෙට ඉඳන් කරන්න. හෙට ඉඳන් කිසි කෙනෙකුට තෝ කියලාවත් කතා කරන්න එපා. පැහැදිලිද මං කියන්නේ? හෙට ඉඳන් කිසි කෙනෙකුට කුණුහරුපයක්වත් කියලා කතා කරන්න එපා. ඔය දෙක පුළුවන් නම් පටන් ගන්නකො. ඒ ඇති. ලොකු වෙනසක් ජීවිතේ තේරේ. වාචාය සංවරෝ සාදු.
වචනේ සංවර වුණාම පින්නතුනි හරියට මේකේ පිළිවෙලක් තියෙනවා. ඒ නිසා කාලෙකින් හම්බෙච්ච මනුෂ්‍ය ආත්ම භාවය කවුද දන්නේ පින්නතුනි කොහේ උපදීද කියලා? කවුද දන්නේ මොන ලෝකේ උපදීද කියලා? එක දෙයක් දන්නවා. දැන් මේ පින්නතුන්ට ලොකු අවස්ථාවක් ලැබිලා තියෙනවා. මේ අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගන්න. මම නම් යෝජනා කරන්නේ අර අපිට වෙනවට අකමැති දේවල් අනුන්ට කරන්න එපා. සබ්බේ දසන්ති දණ්ඩස්ස සබ්බේ භායන්ති මච්චුනෝ. නේ අත්තානං උපමං කତ୍වා හරි වැදගත්. අපි උපමා කරගෙන ඉන්නලු. අපි කැමතිද අපිට බනිනවට? අපි කැමතිද යමක් අපිට නැති වෙනවට? අපි කැමතිද කවුරුවත් අපිව නිරපණවට ලැජ්ජාවට පත් කරනවට? කිසි කෙනෙකුට ඒ වගේ අවස්ථාවක් උදා කරලා දෙන්න එපා. හැම කෙනෙකුටම හොඳ සහ හරි පිළිගැනීමක් දෙන්න. ඔය කේන්ති අනේක තරහ එනේක මේ ජීවිතේ වැඩිපුරම කරන්නේ පින්නතුනේ අපි අනුන්ට කඹරන එකනේ. මට කියන්න කවදා හරි කුණුහරුපයක් කියලා බැන්නනම් බැන්නේ අපිටද අනුන්ටද? අය අපි අපිට කුණුහරුපෙන් බැන ගන්නවද? කාටද බන්නේ? අනුන්ට. පව් පිරෙන්නේ කාටද? අපි වෛර කරන්නේ කාටද? අපි අපිට වෛර කරනවද? ඕන් දැන් බැලිය හැකි. මෙතන කාගේ හරි ඔය ෆෝන් එකකට සද්දෙට කෝල් එකක් එන්න ඕනේ. කාටද කේන්තියන්නේ? ෆෝන් එක අයිතිකාරයටද වටපිටා මිනිස්සුන්ට? බලන්න නැද්ද චච්චොක් ගාලා ඒ පැත්ත? ඒ මොකටද අනුන්ට එන කෝල් වලට අපි කුලප්පු වෙන්නේ? කැත බුරුදු. ඒ අනුන්ගේ දේවල්මනේ ඔළුවේ තියෙන්නේ. මිනිස්සු ඊර්ෂ්‍යා කරන්නේ කාටද? අපිටද අනුන්ට? පව් පිරෙන්නේ කාටද? දෙස් දෙවල් තියන්නේ කාටද? සෙන් පවුඩර් ගහන්නේ කාට සුවඳ යන්නද? ගෙවල් වල ඉන්නකොට ගහලා ඉඹිබා ඉන්නවද? රත්තරන් පළඳින්නේ කාට පේන්නද? ඔය ගෙවල් වල තියෙන චේන් මුදුමාල බ්‍රේස්ලට් පල්ලු කරම්බුව සේරම දාගෙන ඉන්නවද? අර ගෙවල් වල තියෙනව නේද අර වීදුරු කැබිනට් වල පැන්ට්‍රි කබඩ් වල තැටිපි ගම් බෝල් අනම්මන සම්මා ජාතියකට බත් කාලා තියෙනවද වගේ? මොකටද ගෙනල්ලා තියන්නේ? තව අර ගෙදරට අලුතෙන් සෝපා සැටි ගේනව නේද? මොකද කරන්නේ ගෙනාපු ගම? වහනව නෙමෙයි පින්නතුන් ඉඳ ගන්න පැත්ත බිත්තියට හේතු කරනවා. ඇයි? ඒ කරලා අර කොළඹුඩ පිල් ගැටි උඩ ට්‍රැක්ටර් මඩුවර ඉඳන් බත් කනවා. ගෙදරට අඳින්න ගෙදර තියෙන හොඳම මරහැල්ල වගේ ඇඳුම නෙමෙයි. හා දැන් කියමු බලන්න අපිට කියලා කරගන්න දෙයක්. අපිට කියලා මොනවද කරගන්නේ? අපි සේරම කරගන්නේ පව්. අකුසල්. අපිට අපිවත් නැති වෙන එකේ පින්නතුනේ. මරණ මංචකයේ එළවයි මෙලොවයි දෝලණය වෙනකොට මිනිස්සුන්ට මතක් වෙන්න ඕන මම එකදු අකුසලයක්වත් සිද්ධ කරගෙන නැහැ. මිනිසත් භවයට සාධාරණයක් කිටු වෙන්න ඕන. අර දැක්කද පහුගිය දවස්වල අර නේ ඉතින් මේ අලි ප්‍රශ්නේ අපේ පැතිවල හොඳටම තියෙනවා. මේවා ඉතින් කවදා විසඳෙයි දන්නේ නැහැ. අවුරුදු මං අලිත් ජීවත් වෙන්න ඕන මිනිස්සුත් ජීවත් වෙන්න ඕන. අර දැක්කද අර වෙඩි වෙදිච්ච අලියට ගිනි පොකුරු ගහලා මැරෙනවනේ අලියා. පින්නතුනේ ඔය හක්කපටස් එහෙම තියෙනව නේද? කවදාවත් ඕව කරන්න එපා. මම දැකලා තියෙනවා අලි පැටවු එහෙම හක්ක පුපුරලා තැන් තැන් වල ඇවිද ඇවිද ඉන්නවා කිරිසප්පයෝ. පින්නතුනේ ඒක ඌරෙක් ඔය රිදිබෙන්දි ඇලේ බහලා හිටියා හක්ක පුපුරලා. කවුද ඒ සත්තුන්ට බෙහෙත් කරන්නේ? ඒ නිසා ඔය මේ වගේ දෙපැත්තක් තියෙනවා කිව්වට දෙපැත්තක් නැහැ. කවුරුත් දඬුවමට බයයි. කවුරුත් මරණයට බයයි. කවුරුත් අලාභහානි වෙනවට බයයි. කවුරුත් ජීවිතහානි වෙනවට බයයි. ඒ වගේ වැඩ නම් කවදාවත් කරන්න එපා.
අර දැක්කදර බල්ලෙකුට ගහලා මරණ පහුගිය දවස්වල. පින්නතුනි සතෙකුටවත් හිංසා කරන්න එපා. ඒ නිසා මම යෝජනා කරනවා මේ සියලු දෙනාටම සත්පුරුෂෝ විදිහට ජීවත් වෙන්න අවශ්‍ය ධෛර්යය ලැබේවා. සාදු සාදු සාදු. තරුණ මහත්තුරු එක්ක අහුවෙන්න. මාසෙකට සැරයක්වත් පන්සලට යන්න. බෝමලුව චෛත්‍යමලුව විහාරමලුව හොඳට පිරිසිදු කරන්න. මේ කොල්ලෝ ටික එක්ක අහුවෙන්න ගම්වල. පන්සල වටේට සමම් පිච්ච පඳුර ගානේවත් හිටවන්න කාටද? බුදුහාමුදුරන්ට මාසෙකට දවසක් ගන්න. පිං සිද්ධ වෙනවා. අපේ තාත්තලා අපේ තරුණ මහත්තුරු උදේම නැගිටලා පුතේ බුදුහාමුදුරන්ට එන්නේ පන් වීදුරුවේ ඉඳන් පූජා කරන්න. ඕකේ මහ දෙයක් නැහැ. 7යි 6 ඉර පායනවා ඇත්තනම් සති 3ක් කරන්න බුද්ධවත ගෙදර. අපේ තරුණයෝ කරන්න. බුදුහාමුදුරන්ට පුතේ පන් ටික තියන්න. ඔකට විනාඩි 2ක් යයි. අම්මලා උයලා ඉවර වෙච්ච ගමන් පීරිසයකට බත් හැඳි භාගයක් විතර දාලා ඕක තාත්තට දෙන්න පූජා කරන්න. මේක අපේ තාත්තලා කරන්න. බැරිකමද නොකරනකමද? පිං සිද්ධ වෙන්න සම්බෝලයි බතු හරි කමන්නේ පීරිසයකට ටිකක් දාලා බුදුහාමුදුරන්ට තියලා වැඩට එන්න. ඔකට විනාඩියක් යයි. මේ ලෝකේ පුද්ගලික වශයෙන් දන් දීලා ඉහළ මානිසංස ලබන්න පුළුවන් උත්තමයා බුදුහාමුදුරුවෝ. අම්මයි තාත්තයි දරුවෝ ගෙදර හැන්දෑවකට බුදුන් අදින්. ඔය ඇත්තන්ගේ හිතවල තියෙන යහපත් අරමුණු මේ ධර්මදේශනාමය පින්කමේ ආනුභාවයෙන් සමෘද්ධිමත් වේවා. සාදු කියලා පතන්. හදවඩපු අම්මට තාත්තට ගුරුවරුන්ට දෙමව්පියන්ට පින් අයිති වේවා. ඒ වගේම සියලු දෙවියන්ට පින් සිද්ධ වේවා. පණ පින්කම සංවිධානය කරපු අපේ මහා ප්‍රාදේශ සභාවේ ගරු සභාපතිතුමා ඇතුළු බොහෝ දෙනෙක් උදව් කරන්න ඇති, උපකාර කරන්න ඇති, යන්න ඇති, එන්න ඇති, බලන්න ඇති. නේ ජාති ආගම් ભેදයකින් තොරව සේරම එක්ක අහුවෙලා නේ අන්තිමේට කවද්ද මේ පොළ පිරුණේ? බොහෝ කාලෙකින් මේ පොළ පුරවන්න බැරි වෙන්න ඇති. දේශපාලන රැස්වීමක් තිබ්බත් කවදාවත් ස්වේච්ඡාවෙන් එනවද? දැන් අද මේකට බස් කීයක් දැම්මද? එකක්වත් නැහැ. මේ තමයි ධර්මයේ ආශ්චර්යය. මේ තමයි සම්බුද්ධ ශාසනයේ චිරස්තදී සුබ ලකුණු පහළ වෙන යුගය. පින්නතුනි මේ සියලු දෙනාට මේ උතුම් වූ පින්කම සංවිධානය කරා බොහොම සාර්ථකයි, පිළිවෙලයි, සංවිධානාත්මකයි, හරි පිරිසුදුයි. සේරම එක්ක අහුවෙන්න ඇති, සේරම උදව් කරන්න ඇති. මම යෝජනා කරනවා මේක මුතු ආය කඩා ගන්න එපා. මේ බැඳිච්ච එක, මේ එක්ක අහුවෙච්ච එක මේක නැති කරගන්න එපා. මහව විදිහට, දිස්ත්‍රික්කයක් විදිහට, පළාතක් විදිහට, රටක් විදිහට නැගිටිනකන් ඔය එකමුතුව, ඔය සමගිය, ඔය බලය තහවුරු කරන්න ඒ සඳහා ඔබ සියලු දෙනාටම